මේ 2024 විතරක් සිතන්නේ කියලා ගන්නවා. ඒකට අදාළ විස්තරයක් සහ රූපසටහනක් දීලා තියෙනවා. මම රූපසටහන පැත්තකින් දාලා තියෙනවා. ඒ වගේම විස්තර ටික මම පොඩ්ඩක් පැත්තකින් ලියාගත්ත මේ විදිහට අපිට අවශ්‍ය වෙයි කියලා. හරි. ඔයාලා දන්නවනේ මොකද රූපසටහන අපිට දල රූපසටහනක් හම්බ වෙනවා. මේකට අවශ්‍ය ඔක්කොම ගත්ත අපිට රූපය ඇතුලේ දීලා තියන්නේ නැහැ. විස්තරයක් දීලා තියෙනවා. ඒකෙන් සමහර දත්ත අපිට රූපසටහනට දාගන්න වෙනවා. දැන් මෙතන කියන්නේ ආනති තලයන්තිකේ තරගයක් ගැන කියන්නේ ආනති තලයන්තිකේ තරග මේ විදිහට ඇවිල්ලා ඉනිමග හිමුදට නැගලා ආයි මෙන්න මේ ආනති තලයන්තිකේ පහලට බහින්න දෙනවා. උත්තරයක් කියනවා මෙතන මේ පිටින් අතර පොඩි තියෙන සම්බන්ධතාවයක මම පැත්තෙන් දීලා තියෙනවා AC සමානයි VV සමානයි මීටර 50යි ICAB අංශක 26යි කලාව 10යි BCD ලම්බකයි AB කියලා කියනවා BC සමානයි BC කියලා කියනවා මේකට ගානේ දීලා තියෙනවා අපිට පළවෙනි එක කියන්නේ රූප සටහන පිටට උච්චරගෙන දීලා තියෙන දත්ත ටික ඉස්සෙල්ලා රූපෙට දාගන්න කියලා. ඉතින් දාගන්න. පළවෙනි එකම කියනවා AC සමානයි BE සමානයි 50යි මීටර. AC කියන්නේ මේක නේද? AC දුර මීටර 50යි කියන්නේ මේ ආයතන තලයේ ඉඳ මීටර 50යි ආයි BE සමානයි මීටර 50යි. මීටර 50යි CAB අංශක 26යි කලා 10යි කියලා දීලා තියෙනවා. CAB කියන්නේ කොණය හොඳ පමරන CAB. ඒ කියන්නේ මේ කොණය අංශක 26යි කලා 10යි. ඊට අමතරව BCD ලම්බකය AB කියන දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ විදිහට අනුවයි කියලා දාගන්න පුළුවන්. අන්තිමට කියනවා BC සමානයි BC. ඒ කියන්නේ මෙන්න මේ දේවල් දෙක සමානයි. එහෙනම් අපිට මේ විදිහට කම්පියුටර් සමාන කරලා BC දුර CD දුර සමානයි කියලා. දැන් මෙන්න මම කවන්න දැම්මේ ගානේ මේල තියෙන දත්ත ටික. රූපෙට දාපු එක නෙවෙයි දැන් මෙතන අදාළ දත්ත ටික රූපේ මත ලකුණු ගන්නකොට අපිට ලකුණු හම්බෙනවා. අපි දන්නවනේ හරි. දැන් මෙහෙම තමයි එතකොට අපි දත්ත ලකුණු කරන්න තියෙන්නේ. දැන් අපිට කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE ඥානතිය AC ඥානතිය අතර වෙනස ආංශක 15කට වඩා වැඩි බව වෙනවා කියලා. එහෙමයි. දැන් අපිට ඇත්තටම ඔතනදී AC ඥානතිය දීලා තියෙනවා. AC ඥානතිය කියන්නේ CAB කොණය දීලා තියෙනවා. DE ඥානතිය තමයි DEB කියන කොණය. ඒ කියන්නේ අපිට මොනවා වුණත් මොන මේ කොණය ගන්න ඕන. අපි ඒක පිටින් දාගන්න. මෙයාව හොයන්න වෙනවනේ. එයාලා කියන්නේ මෙයාව තියා මෙයාව තියා අතර වෙනස 15ක් බව වෙනවා. මෙයාව තියා ගන්නවා. එහෙනම් මෙයාව තියා හොයාගන්න ඕනේ. දැන් මේක ඕනේ හොයාගන්න ඕනේ. ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා ත්‍රිකෝණයක් කරනවා. අංක දෙකක් විශේෂ අංග දෙකක් ගන්නවා නම් ඉතුරු අංග හොයාගන්න අපි පුරුදු වෙලා තියෙනවා. එතකොට කෝණයක් හොයන්න නම් කෝණය ගන්න නැත්නම් මතක් කරගන්න. අපිට ත්‍රිකෝණයේ අවම පාද දෙකක අගයන් ගන්න ඕන ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා කෝණය හොයන්න පුළුවන්. හරිද? මතකයි ත්‍රිකෝණමිතියදී එක්කෝ එක් පාදයක් සහ කෝණයක් ගන්නවා නම් ඉතිරි පාද හොයන්න පුළුවන්. එහෙම නැත්නම් කෝණය හොයන්න අවශ්‍ය නම් අපි අවම පාද දෙක දිග දැනගන්න ඕනේ. දැන් මේ පාදේ ගන්න. මේ පාදේ දිග දැනගත්තා නම් අපිට පිට හොයන්න පුළුවන්. නමුත් මේ පාදේ දිග අපිට දීලා නෑ. එහෙනම් ඉස්සෙල්ලම අපි මේ පාදයේ දිග හොයාගන්න ඕනේ. එතකොට ඒ පාදයේ දිග හොයාගන්න
ඔයාට මේ පොඩි ත්‍රිකෝණයෙන් උදව්වක් ගන්න නෙවෙයි. මේ පොඩි ත්‍රිකෝණය දිහා බලන්න මෙතන කෝණයක් සහ පාදයක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේ පාදය හොයාගත්තොත් ඒකට සමානයි CD. එහෙනම් මේ පාදය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් යන්න ඕන මුලින් BC පාදය හොයාගන්න වෙනවා කියන එකට. BC පාදය හොයාගන්න වෙනවා. හරි? BC පාදය හොයාගන්න අපි ත්‍රිකෝණයට ගන්න පාද දාමු. ඒකට මුලින්ම මේ ත්‍රිකෝණය නම් කරගන්න වෙනවානේ. මේ ත්‍රිකෝණය ගත්තම ත්‍රිකෝණයේ ඉස්සරහ පාදය මම දැන් මේ දෙකකින් පොඩ්ඩක් මතනවා. පොඩ්ඩක් පැහැදිලි සමහර තේරෙන්නේ. මෙයා තමයි කවුද? හරිනේ. ත්‍රිකෝණයේ ඉස්සරහ පාදයේ හරිනේ. අපිට ගානට සම්බන්ධ වෙන කෝණය අනුව අපි පාද දෙක නම් කරනවා. මෙයාගේ ඉස්සරහ පාදය අපි සම්මුඛ පාදයේ කියන හැඳින්වන්නේ. මෙයාට බද්ධ වෙලා තියෙන පාදය කෝණයට බද්ධ පාදය කෝණ සම්බන්ධ වෙලා ඉන්න පාදය බද්ධ පාදය ලෙස හඳුන්වනවා. එතකොට දැන් ළමයි අපි මෙතනින් දාන්නේ මොන ත්‍රිකෝණයකට අනුපාතයද කියන එක තීරණය කරන්නේ අපිට දෙන තියෙන දත්ත සහ අවශ්‍ය දත්තය අනුව. දැන් අපිට අවශ්‍ය වෙන්නේ BC. BC දැනගත්තොත් තමයි අපිට ගානේ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට BC හොයාගන්න අපිට මේ පොඩි ත්‍රිකෝණයක ත්‍රිකෝණ දෙකක අනුපාතයක් දාන්න පුළුවන්. BC කියන්නේ මේ කෝණයට අදාළව සම්මුඛ පාදය අපි දන්නේ කරන්නේ. බද්ධ පාදය ගැන සඳහනක් නෑ. හලක් නෑ. එහෙනම් සක කියන්නේ අනුපාතය මතක් කරගන්න සක කියන්නේ sin නේද? මතකයිනේ ත්‍රිකෝණමිතික අනුපාත තුන sin කියන්නේ සක, cos කියන්නේ බක, tan කියන්නේ සක. නේ? sin කියන්නේ සම්මුඛ පාදයේ විදියට කර්ණය. එහෙනම් මෙතෙන්දී අපි sin හිත ගන්න. sin 26යි කලා 10 සමානයි සම්මුඛ පාදයේ කියන්නේ 20. කර්ණය කියන්නේ තමයි. ත්‍රිකෝණමිතික අනුපාතය ආදේශ කරගත්තා. අපි දැන් sin 26යි කලා 10 ලඝු පොතෙන් බලන්න ඕනේ. ලඝු පොතේ ප්‍රකෘති sin වර්ගයට යන්න sin 26යි කලා 10. තමයි sin බලන්නේ sin වර්ගයට ගියා. අංශක ගණන් මේ පැත්තේ තියෙනවා. එතනින් අංශක 26 ගණන්. ආයිත් කලා අපිට 10 ගුණාකාර වලින් මෙතන උඩ තියෙනවා. ඒක එහා කලා එකේ ඉඳන් 9 වෙනකම් කලා ටික මධ්‍යම අන්තරේ තියෙනවා. sin වල එතකොට අංශක ගණන ගියා 26යි කලා 10යි. 26 10 ගන්න අංශක බිඳුව අංශක 26 කලා 10 තියෙනවා. බිඳුව දශම 4 4 1යි බිඳුව. එහෙනම් ඒක දාන්න තියෙනවා. බිඳුව දශම 4 4 1යි සමානයි. BC දෙවියන තන හදන්න කරන්නේ අපිට BC හොයන්න මෙතන හරස් ගුණකේ කරලා BC ඉස්ත කරගන්න. නම් මෙතන එන්නම් මෙතන බිඳුව දශම 4 4යි 10 වෙනවා. මොනවද කරනවා? අපි හරස් ගුණකේ කරා නම් 50 ලොකුට යන්නේ මොන ප්‍රශ්නද? එයාට හිතේ එයා ගුණයක් වෙලා යන්නේ කොහොමද ගන්න එතකොට එයාට උත්තරයක් දෙයි විශේෂ ප්‍රශ්න බිඳුවයි පහළ කියලා. ඕක ආසන්න කරන්න කියන කේත් අපිට ආසන්න කරන්න පුළුවන්. මෙතන තාම එහෙම මොකද කියන්නේ නැති හින්දා ඒක අපි මොනම චුට්ටක් කියනවා. හරිද? BC විශේෂ ප්‍රශ්න බිඳුවයි පහළ කියලා.
දැන් මම BD ගැන මොකද කියන්නේ? BC 22.5යි නෝ. BC වගේමයි CD. එහෙනම් මෙතන BD කියන්නේ මේක දෙන්නේ. නේ? එහෙනම් BD කියන්නේ දෙවරක් 22.5 වෙනවා. ඒ කියන්නේ 44.5 එකයි මේක. මේ වේවලට BD. දැන් අපි BD හොයාගත්තේ පොඩි අරමුණක් ඇතුව අපිට ඕන ඇත්තටම මෙන්න කොහොමද හොයන්නේ. නේද? දැන් හරි වීඩියෝ හොයාගෙන තියෙන්නේ VE දන්නවා. එහෙනම් අපිට දැන් මේ ලොකු ත්‍රිකෝණය පාවිච්චි කරලා ත්‍රිකෝණ මිතික අනුපාත භාවිතා කරලා ඊට හොයන්න පුළුවන්. මේ කොටසේ තේරුම් ගන්න හිතනවා ඉතාලම සරලයි පොත. සරලම හිතන්න VD 44.1 මීටර කියලා ආවා. දැන් අපි ඊට හොයන්න දාමු ආයි ත්‍රිකෝණ මිතික අනුපාතය. ඊට හොයන්න අපි දන්නේ BD පාදය සහ BE පාදය. BD පාදය දැන් 44.5. BD 44.5 මෙයා ගන්න. දැන් අපි මේ තීටට අදාළව නැවත ත්‍රිකෝණය නම් කරගන්න වෙනවා. මොකද දැන් අපි පාවිච්චි කරන්නේ වෙනස් කෝණයක්. මේ තීටට අදාළව තමයි නැවත පාද තුන නම් කරගමු. මේ ත්‍රිකෝණයේ ඉස්සරහ පාදේ කර්මන මෙයාට අදාළව සම්මුඛ පාදයේ දෙන්නේ මෙයා තමයි බද්ධ පාදය. නේද? එහෙනම් සම්මුඛ පාදය සහ බද්ධ පාදය තමයි අපිට ගානට ගන්න වෙන්නේ. කර්ණින් ගැන සඳහනක් නැහැ. කර්ණීය අගය දන්නේ නැහැ. ඒ වගේම කර්ණිය ගැන හලක් නැහැ. එතකොට අපිට ඉතුරු දෙන්න සම්බන්ධ කරන්න වෙන්නේ සබ. සබ කියලා කියන්නේ සයින් කියන්නේ සබ, කොස් කියන්නේ බක, සයින් ටැන් කියන්නේ සබ. එහෙනම් සබ තමයි මෙතන දාන්න වෙන්නේ. දැන් අපි වේදිකාවේ පාවිච්චි කරලා මේ නබලකගේ පාවිච්චි කරලා ටැන් අනුපාතය ටැන් සබ. ඒක දන්නේ නැහැ. ටැන් දෙක මොනවා දාන්න. සමුක පාදය 44.5. බද්ධ පාදය තමයි. 44.1 දැන් පමණින් බෙදන්න ඕනවා අපිට. බෙදුවම පරිස්සමකට ගන්න දශමයක් වෙනවා. බෙදුවම 0.8යි දැන් මේක දුකේ නෑ. මම මොකද කරන්නේ මේ කියන්නේ tan theta. අපිට theta ගන්න නම් tan inverse යන්න ඕන. ඒක සමාන වෙන්නේ tan inverse inverse 8යි වෙන්නේ. inverse බලන්නේ කොහොමද ළමයි tan වර්ගයට ගියා. ලැබුණට ගන්න tan වර්ගයට ගියා. මට ඔයා හොයන්න ඕනේ 0.88යි ඉස්සර තියෙන තැන. ඔයා කියනවා अंशक 41 කලා 20 කියනවා අපිට ඕනේ 88යි 20 अंशक 41 කලා 20 කියනවා 87යි 96. එතකොට අපිට ඉතිරි ගාන මධ්‍යම අන්තරයෙන් ගත්තම अंशक 41යි කලා 25 තමයි උත්තරේ විදියට එන්නේ. अंशक 41යි කලා 25. अंशक 41යි කලා 20 කියනවා 87යි 96. එතකොට ළමයි තව අඩුවෙන් 24ක් 24 ගන්න ඔයාලට කලා 4 තියෙන 21 සෝරි කලා 4 තියෙන 21 කලා 5 තියෙන 26. එතන 24ට වඩා පාසම කලා 5 නිසා එතන 26 නිසා කලා 5 ගන්න පුළුවන් අපිට.
එහෙනම් මේක සමානයි අංශක 41යි කලා 25යි කියලා නේද? දැන් අපි ඊට කොනක් හොයාගත්තා. ඒ කියන්නේ දෙන්නම ආනතියෙන් ගන්නවා. දැන් ප්‍රශ්නේ තාම ඉවර නෑ. අන්තිම වෙනකම් උත්තරේ සපයන්න. අපිට කියන්නේ මේ ආනති දෙකේ මේ කෝණය සහ මේ කෝණය අතර වෙනස අංශක 15කට වඩා වැඩි බව පෙන්වන්න කියලා. අපි බලමු වෙනස DE ආනතිය DE ආනතිය AC ආනතිය අතර වෙනස 41 ඉතින් අංශක 25 පලාවලින් අඩු කරනවා වෙනවා. අංශක 26 පලා ගන්නවා. අංශක 15යි කලා 15ක් වෙනවා නේද? 15ට වඩා වැඩි කියලා පෙන්වන්න කියන්නේ එතකොට ඔයාලට මෙන්න මෙහෙම පෙන්වනවා තමයි අන්තිමට 15ට වඩා අංශක 15යි කලා ගන්න වැඩි කියලා. ඔතෙන්ද වෙනකම් උත්තර දෙන්න අපිට අපිට සම්පූර්ණ ලකුණු අතර ගන්නට ආරක්ෂා කරගන්න පුළුවන්. හරිද? මේ කියන්නේ 2024 25 චතුරාර්ය ගන්න.